හරි ඔන්න ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ ලියට් මාකට් අප්ඩේට් සීරීස් එකේ තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයාලා ගොඩ දවසකින් වීඩියෝ එකක් අරගෙන මෙන්න බැරි වුණා. ඉතින් ඒ වුණාට අපි Discord එක හරහා සෑහෙන ලයිව් ප්‍රමාණයක් මේ වෙනකොට කරලා තියෙනවා. හරිද? ඒ වගේම අපි ඩේලි මාකට් අප්ඩේට්ස් ඒ වගේම ඩේලි ට්‍රේඩ්ස් වගේ දේවල් ඔයාලට ෆ්‍රී Discord සර්වර් එකට මම හැමදාම වගේ දානවා. හරිද? ඒත් එක්කම අපි MSNR වලින් ලයිව් එකක් කරා. එලියට් වේව් වලින් ඊට පස්සේ එලියට් වේව් ප්‍රැක්ටිකල් ක්ලාස් ඊට පස්සේ ලයිව් ට්‍රේඩින් ඒ වගේම ලයිව් ට්‍රේඩින් වල ගත්ත හැම ට්‍රේඩ් එකක්ම ලයිව් එක තුලදීම ප්‍රොෆිට් කරලා දුන්නා. ඔන්න ඔය වගේ ගොඩක් වැඩ ප්‍රමාණයක් අපි Discord සර්වර් කියන කමියුනිටි එකත් එක්ක මේ දවස් ටිකේ කරා. ඔවමත් අපේ ෆ්‍රී Discord එකට ජොයින් වෙලා නැත්නම් දැම්ම පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් දැම්ම අපේ ෆ්‍රී Discord කමියුනිටි එකත් එක්ක ජොයින් වෙන්න. අපි වැඩි කතා නැතුව යමු අපේ මාකට් අප්ඩේට් එකට. හරි ඉස්සල්ලා මම ඔයාලට පෙන්නන්න මම ලොන්ග් ටර්ම් අයිඩියා එක මොන වගේද බිට්කොයින් වලට දාගෙන තියෙන්නේ කියලා එලියට් වේව් වලින්. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ අයිඩියාස් කීපයක් තියෙනවා මෙතන. ඉස්සල්ලා මම ඔයාලට පෙන්නන්නම් මගේ බුලිෂ් සිනාරියෝස් ටික. ඊට පස්සේ අපි අනිත් සිනාරියෝස් වලට යමු. හරි. ඉතින් මෙතන මම දාගෙන තියෙනවා මෙන්න මේ විදිහට 1 2 3 4 1 2 1 2 3 4 3 4 5. ඒ කියන්නේ extended wave 5 එකක් විදිහට මෙන්න මෙතන බුල් මාකට් එක තව දුරටත් එක්ස්ටෙන්ඩඩ් වෙනවා කියලා මම අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ සිනාරියෝ එක වැඩ කරොත් එහෙම බිට්කොයින් එක 2,88,500ටත් 5,87,272 කියන ලෙවල්ස් වලට මාකට් එක රීච් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ටයිම් එක අතින් බැලුවොත් එහෙම අපිට ඕකට ටයිම් එක ගන්න පුළුවන් මිනිමම් ටයිම් එකක් විදිහට 2026 මාර්තු 23ත් ඊට පස්සේ මිඩල් ටයිම් එකක් විතර ගත්තොත් එහෙම 2026 නොවැම්බර් 9 10 කියන ලෙවල් එකත් ඒ වගේම හයට ටයිම් එකක් විතර ගත්තොත් එහෙම අපිට අරගන්න පුළුවන් 2027 අප්‍රේල් 5 කියන ලෙවල් එක. හරිද? ඉතින් මම බොහෝ දුරට ප්‍රෙඩික්ට් කරනවා 26 මාර්තු සහ 26 නොවැම්බර් 10 කියන දවස් කීපය ඇතුළත මාකට් එකේ টොප් එක හදලා ඉවර කරයි කියලා. හරිද? ඉතින් මෙන්න මේ විදිහට වේව් 1 එකක් කම්ප්ලීට් කරලා මාකට් එක ඊළඟ බෙයා රන් එක වේව් 2 එකක් විදිහට ඩවුන් වීමේ chance එකක් තියෙනවා. සාමාන්‍යයෙන් 50000ත් 80000ත් අතරට. හරිද? ඉතින් ඒවා අපි ඒ කාලේ වෙනකොට කතා කරමු. හරි. ඉතින් මෙතන මගේ බුලිෂ් කවුන්ට් එක ගත්තයින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මම මෙතන අරගෙන තිනවා තවදුරටත් බුල් මාකට් එක එක්ස්ටෙන්ඩඩ් වෙන විදියට. හරි. ඉතින් අපි මේ කවුන්ට් එකේම ඇතුලේ කවුන්ට් එක බලමු දැන් ගිහිල්ලා. හරිද? ඉතින් මම අරගන්නවා 1 day වගේ ටයිම් ෆ්‍රේම් එකේ මෙන්න මේ සම්පූර්ණ බුල් මාකට් එකේ කවුන්ට් එක. හරිද? ඉතින් ඔයාලට මේ වෙනකොට බලා ගන්න පුළුවන් ස්ක්‍රීන් එකේ මගේ මෙන්න මේ කවුන්ට් එක. හරිද? ඔය තියෙන්නේ අතන තිබ්බ බුල් මාකට් එකේ කවුන්ට් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 1 2 3 4 extended wave 5 එක. ඉතින් මෙතන ඔයාලට දැක්ක ගමන් පේනවා මෙතන wave 3 වල මිනිමම් ටාගට් එකත් රීච් කරලා නැහැ. කියන්නේ 1.618 ටත් මෙතන රීච් කරලා නැති නිසා මම මෙතන අරගෙන තියෙනවා extended wave 5 එක. හරිද? ඉතින් ඔය extended wave 5 කියන කතන්දරේ බුල් මාකට් වල බොහෝ දුරට අපිට බලා ගන්න පුළුවන් වෙනවා හිස්ටරි එක තුල. හරි. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මෙතන යන 5 එක ඇතුලේ 1 2 1 2 විදියට ඩබල් 1 2 setup එකක් මේ වෙනකොට මාකට් එකේ හදලා තියෙනවා. ඉතින් මෙන්න මේ ඩබල් 1 2 setup එකේ හරිද? මාකට් එක අප් වෙනවා කියන්නේ තව confirmations මම ඔයාලට පෙන්නන්නම්. හරිද? මෙතන ඔයාලට පේනවා මම advanced tool එකක් පාවිච්චි කරලා තියෙනවා. මේකට අපි කියනවා pitchfork එක කියලා. ඉතින් මේ pitchfork එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මිඩල් ලයින් එකෙන් පහලට. ඒ කියන්නේ මෙන්න මේ මිඩල් ලයින් එකත් මම මෙතන මාක් කරලා තියෙන කහ පාට සෝන් එකත් අතර. හරිද? ඔයාලා දැන්ට ඒක ගැන ලොකුවට ඉගෙනගෙන නැති නිසා මම ඒ විදිහට කියන්නේ. හරිද? මෙන්න මෙතන මිඩල් ලයින් එකත් මෙන්න මේ කහ පාට සෝන් එකත් අතරට මාකට් එක ඩවුන් වුණාම හරිද? මාකට් එක නැවත ඒ කියන්නේ මෙන්න මේ pitchfork එකකින් මාකට් එක මෙන්න මේ pitchfork එකේ අප ලයින් එකත් බ්‍රේක් කරගෙන උඩට මාකට් එක රිජෙක්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එක මේ හරියට වැටුණාම මාකට් එක නැවත pitchfork එකේ අප බෑන්ඩ් එකත් කඩාගෙනම අප් වෙලා තියෙනවා සරලවම. හරිද? එතකොට මෙන්න මේ දේ. හරිද? අපිට බලා ගන්න පුළුවන් හිස්ටරි එකේ කීප වතාවක්ම රිපීට් වෙලා තියෙනවා. මේ බලන්න මෙතන තියෙනවා, මෙතන දෙපාරක් තුන් පාරක් තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන දෙපාරක් නැවත මේව කරලා තියෙනවා. ඊට පස්සේ නැවත මෙන්න මෙතනත් ඔය දේම කරලා තියෙනවා. හරිද? අපේ ලයිව් මාකට් එකෙත් ඔය දේම මේ වෙනකොට කරලා තියෙනවා. ඉතින් මම බොහෝ දුරට ප්‍රෙඩික්ට් කරනවා මාකට් එක මෙන්න මෙතනින්. හරිද? මෙන්න මේ අනික් ග්‍රීන් yellow color band එක බ්‍රේක් කරගන්නේ නැතුව මෙතනින්ම මාකට් එක ඊළඟ move එක අරගන්න පුළුවන් මෙන්න මේ pitchfork එකේ upper band එකත් බ්‍රේක් කරගෙන. ඒ කියන්නේ කෙලින්ම මෙන්න මෙතන තියෙන wave 3 එක හදන්න මාකට් එක රීච් වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඩොලර් 1,99,044ත් ඩොලර් 2,37,694ත් එහෙම නැත්නම් ඩොලර් 3,32,425ත් කියන ලෙවල්ස් වලට මාකට් එක රීච් කිරීමේ හැකියාවක් තියෙනවා. මම බොහෝ දුරට ප්‍රෙඩික්ට් කරනවා මෙන්න මේ ටාගට්ස් පොසිබල් කියලා. හරිද? එතකොට මෙතනට wave 3 එකක් හදන්න නැවත 1 2 3 4 5 විදියට අප් වෙලා නැවත wave 4 එකක් side wave හෝ shallow correction එකක් විදියට වැටෙන්න පුළුවන් මම. හරි. එතකොට මෙන්න මේ තැන් වලට මාකට් එක රීච් කරන්න. ඒ කියන්නේ මෙන්න මේ ටාගට් වලට මාකට් එක රීච් කරන්න යන ටයිම් එක බැලුවොත් එහෙම අපිට අරගන්න පුළුවන් මෙන්න මේ වගේ ටයිම් එකක්. 26 පෙබරවාරි 24ත් ඒ වගේම 26 මැයි 14 හරිද? මෙන්න මේ ටයිම් සෝන් එක ඇතුලේ මෙන්න මේ ටාගට් රීච් කිරීමේ හැකියාවක් තියෙනවා අපේ බිට්කොයින් එක. ඉතින් මේකේ කන්ෆර්මේෂන් ලෙවල් එකක් ඔයාලට මම ඇතුලේදී දෙන්නම්. හරිද? ඇතුලේ කවුන්ට් වලදී මම දෙන්නම්.
ඉතින් මෙතන හය ටයිම් ෆ්‍රේම් කවුන්ට් එකක් විදිහට බැලුවොත් එහෙම ඔයාලට කන්ෆර්මේෂන් ලෙවල් එක විදිහට කෙලින්ම තියාගන්න පුළුවන් මේ වෙනකොට හදලා තියෙන all time high එක. හරිද? ඉතින් ඔන්න ඔය සිනාරියෝ එකත් ඔයාලට වොච් කරගෙන ඉන්න පුළුවන්. හරි. දැන් ඔන්න අපි ටෙකෙන්ට් එක බුලිෂ් කවුන්ට් එක ඇතුළට එනවනේ. හරි. අපි දැන් යන්නේ මෙන්න මේ ඇතුලේ කවුන්ට් එක බලන්න. හරිද? ඔන්න ඔතන ඇතුලේ කවුන්ට් එක අපි දැන් බලමු මොන වගේ කවුන්ට් එකක්ද මම දාගෙන තියෙන්නේ කියලා. ඒ කියන්නේ 4 hour වගේ ටයිම් ෆ්‍රේම් එකක්. හරි. ඉතින් ඔයාලට කලින් ඉඳන්ම මතක ඇති අපි මේ ඩයගනල් සිනාරියෝ එක ගැන කතා කරා. ලීඩින් ඩයගනල් එක මෙන්න මෙතන wave 1 එක ලීඩින් ඩයගනල් එකකින් කම්ප්ලීට් කළා. අපි මේ වෙනකොට හිටියේ wave 2 correction එකක් ඇතුලේ. හරිද? ඉතින් මේ වෙනකොට මම අරගෙන තියෙනවා මෙන්න මේ wave 2 correction එක කම්ප්ලීට් විදිහට. හරිද? ඉතින් higher time frame pitch එක ගැන අපි කතා කරානේ. අපි දැන් බලන්න යන්නේ lower time frame pitch එක ගැන. හරි. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මම main scenario එක විදිහට දාගෙන තියෙන wave 2 එකේ මෙතන pattern එක විදිහට අරගෙන තිනවා flat correction එකක්. හරිද? ලස්සනට flat එකක් වැඩ කරලා තිනවා. market එකේ ලොකු crash එකක් ගියා. ඒ crash එක මෙතන flat එකේ impulse wave එකත් එක්ක තමයි ගියේ. ඉතින් ඕක අපි live ම count කරා. live එකට හිටපු අය ඔය ගැන දන්නවා. හරිද? ඉතින් මෙන්න මේ විදිහට ABC flat එකකින් wave 2 එක complete කළා. මේ වෙනකොට leading expanding diagonal එකකින් නැවත wave 1 එකකුත් 2 එකක් shallow දීලා මේ වෙනකොට wave 345 විදිහට market එක අර කලින් කිව්ව level වලට අපි මේ සම්භාවිතාවයක් අපිට මෙතන බලා ගන්න පුළුවන්. හරිද? ඒත් එක්කම හරිද මෙතන flat correction එකට අමතරව තව එකක් අපිට ගන්න පුළුවන්. මොකද මම මෙතන ඉන්නේ Bitstamp chart එකේනේ. එතකොට අපිට සමහරක් chart වල බලා ගන්න පුළුවන් අනිත් exchanges වල මෙතන ලොකු week එකක් පහලට දීලා තියෙනවා. හරිද? ඔන්න ඔය කාරණාවත් එක්ක අපිට මෙතන තව ගන්න පුළුවන් scenario එකක් තමයි WXI33 එක. හරිද? මෙතන 33 එක එන්නේ කොහොමද කියලා කිව්වොත් wave W එකේ single 6 එකක් ගිහෙකුත් wave X එකේ නැත්නම් single 6 එකක් ගිහෙකුත් wave Y එකේ අපිට මෙන්න මේ දෙක triangle එකකුත් දාගෙන ඉන්නේ හැකියාවක් තියෙනවා. හරිද? ඉතින් මේකත් possible scenario එකක් විදිහට අපිට අරගන්න පුළුවන්. ඔයාලා Binance එකේ count කරනවා නම්. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට WXI එකක් හැදුනත් මේ වෙනකොට මාකට් එකකින් මෙන්න මෙතන මේක 2 එක කම්ප්ලීට් කරලා මාකට් එක wave 3 එකට අප් වෙන ගමන් තමයි තියෙන්නේ. හරිද? ඉතින් මේකේ confirmation level එකක් විදිහට ගන්නවා නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන wave 2 එක. හරිද? ඒ කියන්නේ 1,2582 කියන level එක break කරනකල් ඉන්න පුළුවන් ඔයාලට confirmation තියෙන long trades වලට enter වෙන්න නම්. හරිද? මොකද ඒ වෙනකොට මෙතන නැවත 1 එකක් complete කරලා wave 2 එකට පොඩි correction එකක් දීලා ඊළඟ massive third එක ඔයාලට අල්ල ගන්න පුළුවන් කිසිම risk එකක් නැතුව. හරිද? මාත් බොහෝ දුරට බලන් ඉන්නේ අන්න එතන වේව් එකෙන් අල්ලගන්න. මොකද හේතුව මම කියන්නම්. මොකද bearish count ඕන තරම් තියෙනවා මෙන්න මේ bullish count එකට අමතරව. හරිද? ඉතින් invalid level එකක් විදිහට ඔයාලට තියාගන්න පුළුවන් මෙන්න මේ count එකට $1,06,10 කියන level එක. ඔන්න ඒ level එක break කරගත්තොත් ඒ market එකේ මෙන්න මේ සම්පූර්ණ bullish count එක invalid වීමේ chance එකක් තියෙනවා. එහෙම නැත්නම් මෙතන correction එකට නැවත extended වීමේ chance එකකුත් තියෙනවා. අපි මේ level එක break කරගත්තොත් ඒ count ගැන පස්සේ වීඩියෝ වලින් කතා කරමු. හරි ඔන්න තම ඔයාලට පෙන්නවා මගේ bullish count එක. හරිද? දැන් අපි යමු නැවත අපේ long term count එකට. හරිද? ඔන්න මම ආය ආවා මගේ long term count එකට. ඉතින් අපි කතා කරේ මෙන්න මේ extended wave 5 එකේ කතන්දරය ගැන. අපි දැන් බලන්න යන්නේ මෙතන තියෙන අනික් scenarios මොනවද කියලා. හරිද? හරි. ඉතින් අපිට මෙතන අරගන්න පුළුවන් තව count එකක් තමයි මෙන්න මෙතන wave 4 එක. හරිද? ඒ කියන්නේ මෙන්න මේ විදිහට තමයි මේක අපිට දාගන්න සිද්ධ වෙන්නේ. මෙන්න මෙතනට wave 3 එක දාගන්න වෙනවා. හරි. ඔන්න ඔය විදිහට. ඒ කියන්නේ මෙන්න මේ විදිහට 1 2 3 4 ending contracting diagonal එකකින් wave 5 එක complete කරන විදිහට අරගෙන මෙන්න මෙතන තියෙන market එකේ history එකේ ඉඳලම හරිද market එකේ birth date එකේ ඉඳලම අරගෙන ආපු support line එකක් මේ වෙනකොට resistance එකක් වෙලා තියෙනවානේ. ඒ කියන්නේ මේක සෑහෙන powerful critical line එකක්. හරිද? මේ critical line එක. ඒ කියන්නේ මෙන්න මේ වෙනකොට තියෙන resistance එකෙන් market එකේ මේ පාර bull run එක ඉවර කරයි කියලා අපිට idea එකක් ගන්න පුළුවන්. මේ idea එක ගැන මම කලින් නම් ඔයාලත් එක්ක කතා කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මාකට් එකේ වැඩ කරොත් එහෙම අපිට අරගන්න හරි. ඉතින් දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් ඉන්නේ මම අතන කතා කරපු අපේ ending contracting diagonal එක. හරිද? ending contracting diagonal එකේ තාම wave 4 එක complete නැහැ කියලා තමයි මම මෙතන අරගෙන තියෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මගේ මේ වෙලාවේ main scenario එක තමයි මෙන්න මේ scenario එක. හරිද? අර bullish count තියෙනවා. හැබැයි මගේ මේ වෙලාවේ මට දැනෙන main scenario එක තමයි මෙන්න මේක. හරිද? ඒකට හේතුව මම තව ටිකකින් කියන්නම්. හරි. මෙතන මම අරගෙන තිනවා wave 1 එකක්, 2 එකක්, wave 3 එකක් දාගෙන තිනවා මෙතනට. ඊට පස්සේ මම අරගෙන තිනවා අපි දැන් ඉන්නේ wave 4 එකක් ඇතුලේ කියලා. හරිද? එතකොට මම මෙතන wave 4 එකට දාගෙන තිනවා මෙන්න මේ විදිහට ABC single 6 එකක් ගහකින් market එක ඩවුන් වෙන විදිහට wave 4 එක complete කරන්න. හරිද? ඉතින් මේ වෙනකොට අපේ wave B targets මේ වෙනකොට complete කරලා තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා නැවත impulse එකකින් හෝ diagonal එකකින් මෙන්න මෙතනට market එක crash වීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ $1,32,272ත් $95,506ත් $97,029ත් කියන levels වලට. ඔන්න ඔය levels වලට market එක reach කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින්
මේ හැකියාව එලියට් වේවලින් විතරක් නෙවෙයි මම තව ඇනලයිසින් මෙතඩකින් වාට පෙන්න්නම් මේ ක්‍රේශ ගැන තව කම්පමේෂන් අපිට අරගන්න පුළුව ඉති මෙන්න මේ සෝනකින් වාට පුළුවන් හොඳ කම්පමේෂන්ස් බල ඩයිවර්ජන්ස් වගේ දේවල් ඒවගේ මවාල බලන්න තවමන හරි දේවල් තියෙනවන ඒ දේවල් බලලා හොඳ සෙල් ට්‍රේඩ් එකක් කරගැනීමේ හැකියාවක් තියෙනවා හරිද ඉතින් වාල කම්පමේෂන් සනිවාරම බල මෙතින් සෙල්ල ගන්නවන ගන්න මොකද මාකටගේ බුලිස් කවන්ටේම තියන මංවලට ඒ ගැන කතා කල තමයි මේ සෙනාරිය ගැන කතා කරන්න හරි ඉතින් මෙන්න මේදර වේ ෝ එක කම්පීට කල්ලා ඊලකට වේ ෆයිකට මාකට එක අපීමේ චාන්ස එකක් තියෙනව කියන්නේ ඩොල එක්ලක් තිසට සයිසි දාසය ඩොල එක්ලක් පනසෙක් දස් පන්සිය තුනත් කියන ලෙවල්සල්ට තින් ඔය ලෙවල් සලින්මාගට්ගේ බුරන්න ඉවර කල්ලා ඊළඟ බයාරන්නගේ ස්ටාර්ට් කරන්න හැකියාවක් තියෙනවා ඉතින් මෙන්න මෙතන වේ ෝ එක දන්න මිනිමම් ටයිම එක බලුත්තේම නොවම්බර් පහ කියන ලෙවල් දවස අපිට ගන්න පුළුවන් ඒ වගේම මෙඩල් ටයිම එක ඉදිර අපිට ගත්තොත්තේ අරගන්න පුළුවන් නොවම්බර් 23 ඒ වගේම ටිකක් ලොකු කාලයක් කරගත්තොත් දෙසැම්බර් 23 කියන ලෙවල් එකත් අපිට බොච් කිරීගෙන බොස් කරගෙන ඉන්න පුළුව හරි ඉතින් මෙතන තියෙන්නේ මම එලියට් වේවලින් අරගත්තු කම්ෆර්මේෂන් එකනේ මම ඔයාලට දැන් පෙන්නන්නම් මේ එක්කම මගේ වයිකෝෆ් වලින් මම අරගෙන තියෙන අයිඩියා එක හරිද ඔයාට බලා ගන්න පුළුවන් වයිකෝෆ් වලින් මම කරගෙන තියෙන ඇනලයිස් එකෙත් අර විදිහටම මාකට් එක මෙතනින් සෙල් වීමේ chance එකක් තමයි තියෙන්නේ මෙතන මම දාගෙන තියෙනවා මාකට් එකේ වයිකෝෆ් ඩිස්ට්‍රිබියුෂන් පැටර්න් එකක් මේ ඩිස්ට්‍රිබියුෂන් පැටර්න් එකට අනුව මාකට් එක නැවත මෙන්න මේ ලෝ එකක් ගලවගෙන සෙල් වීමේ chance එකක් තියෙනවා ඉතින් මම වයිකෝෆ් ඇනලයිස් එකයි මගේ එලියට් ඒ කවුන්ට් එකයි දෙකම එකට දාලා පෙන්නන්න ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එකේ මේ සිනාරියෝස් දෙකේම එකම ලෙවල්ස් ටික පෙන්නනවා මෙතන LPS වගේ මාකට් එක ඊළඟට ක්‍රෑෂ් වීමේ හැකියාවක් තියෙනවා මම එලියට් වේවලින් දුන්න ටාගට්ස් වලට ඉතින් ඔන්න ඇනලයිසින් මෙතඩ් දෙකකින්ම කන්ෆර්මේෂන්ස් දීලා තියෙනවා මාකට් එක ක්‍රෑෂ් වෙන්න හරිද ඉතින් මේක ඉන්වැලිඩ් ලෙවල් එකක් විදිහට අරගන්න පුළුවන් අර අපි කලින් කතා කරපු සිනාරියෝගේ කන්ෆර්මේෂන් ලෙවල් එක හරිද ඒක තමයි මේකේ ඉන්වැලිඩ් ලෙවල් එක වෙන්නේ හරි ඉතින් මේක කම්පර්මේෂන් ලෙවල් එකක් විදිහට තියාගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ප්‍රයිස් එක 1,90,000 වගේ කියන ප්‍රයිස් එක බ්‍රේක් කරගත්තොත් ඔයාලට මේ සිනාරියෝ එක වැඩ කරනවා කියලා අයිඩියා එකක් අරගන්න පුළුවන් හරි ඉතින් අපි කතා කරා ඔන්න මාකට් එකේ තවදුරටත් පොඩි ක්‍රෑෂ් එකක් වෙලා මාකට් එක නැවත පොඩි බුල් රන් එකක් ගිහිල්ලා මාකට් එකේ ඊළඟ බෙයාර් රන් එක ස්ටාර්ට් වෙන සිනාරියෝ එකක් හරි අපි දැන් බලන්න යන්නේ මාකට් එකේ බුල් රන් එකේ টොප් එක හදලා ඉවරයි කියලා අරගත්තොත් මාකට් එකට මොකද වෙන්නේ කියලා හරිද ඒ කියන්නේ බෙයාර් රන් කවුන්ට් එක ගැන තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ හරි ඉතින් බයාරන් කවුන්ට් එක ගත්තයින් පස්සේ අපිට අරගන්න තියෙන මෙන්න මෙහෙම හරිද 1 2 3 4 ending contracting diagonal එකකින් wave 5 එකත් ඉතින් ඔය ending contracting diagonal එක අපිට මෙතන හදාගන්න පුළුවන් 1 2 3 4 5 විදියට එතකොට මේ වෙනකොට අපි බයාර් රන් එක ඇතුලේ තමයි ඉන්නේ මෙන්න මේ විදියට හරිද ඔන්න ඔය විදියට ending contracting diagonal එක complete කරලා අපි මේ වෙනකොටත් ඉන්නේ බයාර් රන් එකක් ඇතුලේ ගිහලා අපිට අරගන්න පුළුවන් හරි මේ සිනාරියෝ එක අරගත්තොත් එimhe අපිට අරගන්න පුළුවන් lower time frame count එක බලමු හරිද මේ සිනාරියෝ එක වැඩ කරොත් එimhe අපිට මෙන්න මේ කවුන්ට් එක වොච් කරගෙන ඉන්න පුළුවන් හරිද ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මම අර කතා කරපු ඩයගනල් එකේ සම්පූර්ණ කවුන්ට් එක තියෙනවා ඒ කවුන්ට් එකේදී මම මෙතන අරගෙන තියෙන්නේ වේව් 1 එකක් පහළට ඩවුන් වෙලා වේව් 2 කරෙක්ෂන් එකක් ඇතුලේ තමයි අපි ඉන්නේ කියලා හරිද ඉතින් වේව් 2 කරෙක්ෂන් වල අපි දන්නවා යූෂුවලි එන ටාගට්ස් හරිද 618 එක සහ 661 එක ඉතින් මෙන්න මේ ටාගට්ස් මේනකොට රීච් කරලා තියෙනවා මාකට් එකේ ඊළඟට ලොකු තර්ඩ් වේව් ක්‍රෑෂ් එකක් වෙන්න පුළුවන් හරිද මේ තියෙන අපේ බෙයාර් රන් අයිඩියා එක ඉතින් මේකේ කන්ෆර්මේෂන් ලෙවල් එකක් විදිහට වර අරගන්න පුළුවන් අර අපි කලින් කතා කරපු බෙයාරිෂ් සිනාරියෝ එක කියන්නේ මාකට් එක තව පොඩ්ඩක් බෙයාරිෂ් වෙලා අප් වෙන්න තිබ්බ chance එකක් තිබුණේ අන්න ඒ සිනාරියෝ එකේ ලෙවල් එකම ඔයාලට මේකෙත් කන්ෆර්මේෂන් ලෙවල් එක විදිහට අරගන්න පුළුවන් ඉතින් මේකේ ඉන්වැලිඩ් ලෙවල් එක වෙන්නේ මෙතන ඕල් ටයිම් හයි එක හරිද ඉතින් ඔයාලට මෙන්න මේ බෙයාර් රන් කවුන්ට් එක ගැනත් අවධානයෙන් ඉන්න වෙනවා අනිවාර්යෙන්ම හරිද ඉතින් මේක වැඩ කරොත් එහෙම මෙතනින් ලොකු ක්‍රෑෂ් එකක් අපිට නැවතත් බලා ගන්න පුළුවන් වෙනවා හරි ඉතින් ඔන්න විදිහට තමයි බිට්කොයින් වල මම මගේ බුලිෂ් කවුන්ට්ස් සහ බෙයාරිෂ් කවුන්ට්ස් සේරම දාගෙන තියෙනවා ඉතින් ඔන්න එක කවුන්ට් එකක් නෑර ඔයාලට මම හැම අප්ඩේට් එකක්ම දුන්නා බිට්කොයින් වල හරි ඉතින් හොඳට මතක තියාගන්න මේක ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක් නෙමෙයි ඔන්න ඉතින් අපි අද කතා කරා බිට්කොයින් වල වෙන්න තියෙන සේරම සිනාරියෝස් ටික සහ කන්ෆර්මේෂන් ලෙවල්ස් ඉන්වැලිඩ් ලෙවල්ස් මේ හැම දෙයක්ම කතා කරා එලියට් වේව් වලින් සහ වයිකෝෆ් තියරි එකේ හරිද ඉතින් ඔන්න ලෝකෙ තියෙන ඇඩ්වාන්ස්ම තියරිස් දෙකක් තමයි සහ පරණම තියරිස් දෙකක් තමයි මෙන්න මේ වයිකෝෆ් සහ එලියට් වේව් කියලා කියන්නේ ඉතින් මේ වගේ ඔයාලට කවුන්ට් එකක් මම අරගෙන ආවා ඇනලයිස් ටිකක් මම අරගෙන ආවා බිට්කොයින් වල ඊළඟට වෙන්න තියෙන්නේ මොකක්ද කියලා. ඉතින් ඔයාලට මේ ගැන ඉගෙන ගන්න අදහසක් තියෙනවා නම් ඔයාලට අපේ Discord community එක join වෙලා ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරි එහෙනම් good luck traders.